ආයුබෝවන්. මම තාරක සුබසිංහ. සැක්සෆෝන් වාදනයේ මුල සිට සරලව සිංහලෙන් තුන්වන පාඩමත් සමග තමයි අද අපි එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්න යන්නේ සැක්සෆෝන් එම්බුෂර් ගැන. අපි ඉස්සෙල්ලා බලමු සැක්සෆෝන් එම්බුෂර් කියන්නේ මොකක්ද කියලා. මේ සැක්සෆෝන් එම්බුෂර් වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ සැක්සෆෝන් එම්බුෂර් එක කියලා කියන්නේ අපි සැක්සෆෝන් එකේ මවුත් පීස් එක මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ මවුත් පීස් එක අපගේ කටට තියාගත්තාම මේක තියාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඒකට කියනවා අපි මේ නියමිත ආකාරයට තබා ගැනීම තමයි සැක්සෆෝන් එම්බුෂර් එක කියන්නේ. මේකේ සැක්සෆෝන් එම්බුෂර් වර්ග තියෙනවා ගොඩක්. ඒ කියන්නේ අපි සැක්සෆෝන් එක වාදනය කිරීමේදී ප්‍රධාන වශයෙන් මේ හඬේ තියෙන ක්වොලිටිය හැම දෙයකම බලපාන්නේ මේ එම්බුෂර් එක තමයි. එතකොට Tamanට මහන්සියක් නැතුව සැක්සෆෝන් එක නියමිත ආකාරයට වාදනය කර ගැනීමට මේ එම්බුෂර් එක උපයෝගී වෙනවා. එතකොට අපි බලමු මොනවද මේ එම්බුෂර් වර්ග කියලා. මේ සැක්සෆෝන් මූලිකව මම කියන්නම් සැක්සෆෝන් එම්බුෂර් වර්ග තියෙනවා ඩබල් ලිප් සැක්සෆෝන් එම්බුෂර් කියලා. ඩබල් ලිප් එක ඊට පස්සේ ලිප් අවුට් එම්බුෂර් කියලා තියෙනවා. ඊට පස්සේ තව නෝමල් සවුන්ඩ් බේසික් එම්බුෂර් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනා පාවිච්චි කරන එම්බුෂර් එක. එතකොට මේ එක එක පුද්ගලයාගේ කටේ, ඒ කියන්නේ තමන්ගේ කටේ මවුත් එකේ තියෙන හැඩය අනුව සහ තමන්ට ෆ්ලෙක්සිබල් ආකාරයට, ඒ කියන්නේ තමන්ට පහසු ආකාරයට වාදනය කිරීම එකිනෙකාට ඩිපෙන්ඩ් වෙනවා. ඇත්තටම එකිනෙකාට ඩිපෙන්ඩ් වෙනවා කියන්නේ මම වාදනය කරන විදිහට ඔයා වාදනය කරන්න ඕන කියලා එකක් නෑ මේකේ. මේකෙදි තමන් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ඕන. හරිද? තමන් එක්ස්පෙරිමන්ට් එකක් කරලා තමයි තමන්ට ඩිසයිඩ් කරගන්න පුළුවන් වෙනවා මම මොන ක්‍රමයකටද මේ භාවිතා කරන්න ඕන මේ වාදනය කිරීමේදී කියලා. මම ඔයගොල්ලන්ට බේසික් එක කියලා දෙන්නම්. ඊට පස්සේ අනිත් ඩබල් ලිප් එම්බුෂර් එකයි ඒ එම්බුෂර් ටිකත් මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඔයාලා ඩිසයිඩ් කරන්න එක්ස්පෙරිමන්ට් කරලා මොකද්ද මම යූස් කරන්න කියලා. පැහැදිලිද? එතකොට අපි කලින් දවස්වල කතා කළා කොහොමද බ්‍රීත් කරන්නේ, සැක්සෆෝන් එක කොහොමද අපි තියාගන්නේ නේද? හැමදේම අපි කතා කළානේ ගොඩක් දේවල්. අපි කතා කළා සැක්සෆෝන් වර්ග, සැක්සෆෝන් එකේ කොටස් නේද? හැමදේම කතා කළා. එතකොට අර අපි කතා කරපු බ්‍රීත් ඉන් ඇන්ඩ් අවුට් එක හරියට අපි උපයෝගී කරගන්න ඕන දැන් වාදනය කරද්දී. දැන් ඒකට තමයි කාලය ඇවිල්ලා තියෙන්නේ. එතකොට එම්බුෂර් එක දැන් අපි හරියට හදාගෙන ගියාපුවාම අපිට පුළුවන් අර කලින් කියලා දුන්නේවත් උපයෝගී කරගෙන සැක්සෆෝන් එක හොඳට වාදනය කරන්න. හරි. එහෙනම් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම බේසික් එම්බුෂර් එක මොකක්ද කියලා දෙන්න. බේසික් එම්බුෂර් එක කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද රීඩ් එක හරියට දාගන්නේ නේද? මවුත් පීස් එකට කොහොමද රීඩ් එක සෙට් කරන්නේ? ඒවා සේරම දන්නවා. නෙක් එක මේක මොකද්ද නෙක් එක කියලා දන්නවා. මේක මොකද්ද කියලා දන්නවා. මවුත් පීස් එක කොහොමද තියෙන්නේ? කොහොමද මේ රීඩ් එක අපි සෙට් කරන්නේ නේද? ඔය හැමදේම දැන් ඔයගොල්ලෝ දන්නවා. එතකොට සැක්සෆෝන් එකේ නාදය නිපද වෙන්නේ මෙතනින්. එතකොට මේ රීඩ් එක වයිබ්‍රේට් වෙලා තමයි මෙතනින් සවුන්ඩ් එක ප්‍රොඩියුස් වෙලා මේක through මේ නෙක් එක through සැක්සෆෝන් එකට ගිහිල්ලා සැක්සෆෝන් එකේ බෙල් එකෙන් තමයි අවුට් එක යන්නේ. එතකොට අපි දෙන බ්‍රීත් එක හරියටම වැලියබල් අපි ફોකස් කරලා මේක කොහෙවත් එහෙට මෙහෙට පිට යන්නේ නැති වෙන්න අපි හරියටම මේ through යවන්න ඕන. මේ අපි ගන්න බ්‍රීත් ඉන් එක අවුට් කරන්න ඕන මේක through හරියටම නේ. මේ මවුත් පීස් එක through යවන්න ඕන. එතකොට ඒකට තමයි මේ එම්බුෂර් එක වැදගත් වෙන්නේ. එතකොට එම්බුෂර් එක නිසියාකාරව මේ සිද්ධ වෙනවා නම් අපිට මේ ගන්න බ්‍රීත් එක කොහෙවත් අපතේ යවන්න නැතුව හරියටම මේ සැක්සෆෝන් එක through අපිට යවා ගන්න පුළුවන් වෙනවා නේ. ඒක නිසා ඒක ගැන අවධානය යොමු කරන්න. අපි දැන් යන් මොකද්ද බේසික් එම්බුෂර් එකට. හරිද? මේ බේසික් එම්බුෂර් එක කරද්දී මම ඔයගොල්ලන්ට කියන්නේ බේසික් එම්බුෂර් එකේදී කියන්නේ මේ ලෝවර් ලිප් එක අපි යූස් කරන්නේ ඇස් අ කුෂන් විදියට. මේ ලෝවර් ලිප් එක. හරිද? මේ ලෝවර් ලිප් එක ඇස් අ කුෂන් විදියට සහ අපිට උඩ අපිට මේ ටීත් එක ඒ කියන්නේ ඔයාලගේ උඩු ඇන්දේ තියෙන දත් අනිවාර්යයෙන්ම මේ මෙතන අපිට මේක මේ මෙතන දත් වලින් අපිට සපෝට් එකක් ගන්න වෙනවා. හරිද? මම ඔයාලට පෙන්නන්නම්. මේක ක්ලෝස් අප් එකකින් මම පෙන්නන්නම්. මම දැන්ට ඔයාලට කියනවා මේ විදිහට. අන්න ඒ දත් දෙක මෙතන
තියාගන්න ඕන. මේකෙත් හැබැයි අතූලටම නෙමෙයි. මේකේ මෙන්න මේ ලෙවල් එකට වගේ තියාගන්න ඕන. හැබැයි ඒකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒක තමන් එක්ස්පෙරිමන්ට් කරන්න ඕන. මේවා මේක හරියටම මේ ස්ථීරවම කියන කතාවක් නෙමෙයි. මේක ඔයාලා ගයිඩ් එකක් විදියට ගන්න සහ ඔයාලා එක්ස්පෙරිමන්ට් කරලා ඔයාලගේ පොසිෂන් එක හරියටම හොයාගන්න. තේරුණාද? මේකේ පොසිෂන් එක හරියටම තව ක්‍රමයක් තියෙනවා මේක හොයන්න පොසිෂන් එක. මම ඒකත් ඔයාලට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මේ වගේ පොඩි පේපර් එකක් අරගෙන අපි පොඩි පේපර් එකක් ගමුකෝ. මේ වගේ පේපර් එකක් අරගෙන මේකේ මේ රීඩ් එකයි මේ රීඩ් එකේ මවුත් පීස් එකයි එකට එකතු වෙන තැනක් තියෙනවා. හරිද? ඒක Tamanට මේ තේරෙනවා මේ ගිහිලා නිකන් අපි මේ ප්‍රෙස් කරන්නේ නැතුව නිකන් මෙහෙම තිබ්බහම හරියටම අපිට මෙන්න මේ ලෙවල් එක. දල වශයෙන් එහෙම ගන්න කියනවා. එතකොට මේක තමයි ලෙවල් එක. අපේ අපර් ටීත් එක තියෙන ලෙවල් එක. තේරුණාද? ඒක සාමාන්‍යයෙන් දල වශයෙන් ගන්න කියලා කියනවා. මේක හැබැයි ඔබන්නේ නැහැ මෙහෙම ප්‍රෙස් කරන්නේ නැහැ. අපි මෙහෙම අතරපුවාම මෙතන නවතින තැන. තේරුණාද? ඒක සාමාන්‍යයෙන් දල වශයෙන් එක ටියුටෝරියල් වල වෙනස් අදහස් තියෙනවා. ඔයගොල්ලන්ට ලස්සන හඬ නිවැරදි ආකාරයට සහ සැහැල්ලුවෙන් ඇත්තටම සැහැල්ලුවෙන් වාදනය කරන්න පුළුවන්. උපරිම තමන්ට ආවේනික නියමිත ක්‍රමයට තමන් ඒ තැන හොයා ගන්නවා. ඉතින් මේ සේරටම යම්කිසි කාලයක් යනවා සහ ඒකට එක්ස්පෙරිමන්ට් එකක් කරන්නම ඕන. හරිද? එතකොට මේ දත් ඒ විදිහට යන මම තියාගන්නේ මෙන්න මේ ආකාරයට උඩ දත් මේ ආකාරයට තියෙනවා. එතකොට ලිප් එක ගොඩාක් ඇතුළට බෙන්ඩ් කරන්නේ නැහැ. ගොඩාක් මෙහෙට මේවා කරන්නේ නැහැ. මේ තමන්ගේ ලෝව ටීත් එක තියෙන්නේ. ලෝව ටීත් උඩින් ඇස කුෂන් එකක් විදිහට තමයි මේ රීඩ් එකට මේ ලෝව ලිප් එක තියන්නේ. දැන් ටීත් එක උඩින් තියෙනවනේ. ටීත් එක උඩින් මේ විදිහට එද්දී අපි මේ ලෝව ලිප් එක මේ කුෂන් එකක් විදිහට ලෝව ටීත් එක උඩින් තියෙනවා. එන්නේ ආකාරයට. තේරෙනවද? ඊට පස්සේ ගොඩාක් අපි අපේ මේ ජෝ එක, ඒ කියන්නේ මේ හරිය අපි මේ ගොඩාක් ප්‍රෙස් කරන්නේ නැහැ උඩට. මොකද අපි මේ රීඩ් එක වයිබ්‍රේට් වෙන්න දෙන්න ඕන. මේ රීඩ් එක හොඳට වයිබ්‍රේට් වුණොත් තමයි ටෝන් එක එළියට එන්නේ නැචරල් ආකාරයට. රීඩ් එක ඔයාලා තද කරන්න මේක වයිබ්‍රේට් වෙන්න දෙන ඉඩකඩ නැතු වෙලා යනවා. තේරුණාද? එතකොට මේක වයිබ්‍රේට් වෙන්න දෙන්නයි ඕන. පැහැදිලිවම වයිබ්‍රේට් වෙන්න දෙන්න ඕන. එතකොට අපි ඇස් කුෂන් විදියට ඔන්න තියාවනයි. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට. මම ඔයාලට මේකේ ක්ලෝස් අප් එකක් පෙන්නන්නම්. මේ දැන්ට මම මේ විදියට මේ පෙන්නන්නේ. ඊට පස්සේ අපි මෙහෙම කළාට අපේ මේ ගන්න බ්‍රීත් එක මේ දෙපැත්තෙන් එළියට යනවනේ. ඒ නිසා මේ දෙපැත්ත කෝණ දෙකත් අපි මෙහෙම ක්ලෝස් කරගන්නවා මෙතනින් නේ. කවර් කරගන්නවා. එතකොට ඒ ගත්තු බ්‍රීත් එක අපි පිට කළානේ. ඔන්න ආයෙත් මම ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් පෙන්නනවා. ආයෙත් මම ඔයාලට කරලා පෙන්නන එක. ඔන්න ඒක මේ විදිහට ඔයගොල්ලෝ try කරලා බලන්න කොහොමද ඔයාලගේ ශබ්ද එනවද? ශබ්දේ එකපාරට සමහර ඇතමෙක්ට ඒ කියන්නේ බිගිනර් කෙනෙක්ට එකපාරට එහෙම සද්දයක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඔයාලා check කරලා බලන්න රීඩ් එක හරියට ඔයාලා අර මම පෙර පාඩම් බලන්න නැවත කොහොමද රීඩ් එක හරියට fix කරන්නේ. ඒ දේවල් සේරම බලලා ආයෙත් නැවත try කරන්න. හරියට රීඩ් එක fix වෙලා නම් තමන් breathe in එක හරියට ගන්නවා නම් ඊට පස්සේ out එක මෙතනදී මේ විදිහට දෙන්න පුළුවන්. සහ දෙපැත්තෙන්
ඔයගොල්ලෝ ගොඩාක් මේක මේ අනවශ්‍ය විදිහට තද කරන්නේ මේක අපි දැන් මේක සෝංග එකක් සින් කරනවා වගේ නේද ප්ලේ කරනවා කියන්නේ එහෙමයි. එතකොට මේක අමාරුවෙන් Taman නිකන් ඒ කියන්නේ ලොකු මේ බර වැඩක් ශ්‍රමදානයක් කරනවා වගේ දෙයක් නෙමෙයි මියුසික් ප්ලේ කරද්දී එහෙම දෙයක් වෙනවා නම් ඒක ඇත්තට මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා. ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා. ඒක තමන්ගේ ප්‍රැක්ටිස් එකේ තියෙනවා. ඒක නැත්නම් තියෙන ගන්න රීඩ් එකේ හරි මවුත් පීස් එකේ හරි කොහේ හරි ප්‍රශ්නයක් තියෙන එක්ක සැක්සෆෝන් එකේ ලීක් එකක් කොහේ හරි. ඉතින් ඒව නැත් හරියම ඒ දේවල් තමන් ඉස්සෙල්ලාම මේ දන්න කෙනෙක්ගෙන් හරියට බලලා තමයි ඉන්ස්ට්‍රුමන්ට් එකට දාගෙන ප්‍රැක්ටිස් කරන්න ඕන. ඊට පස්සේ තමන් හරියට ටෙක්නික් ෆලෝ කරනවා නම් මේක හරි ඊසි. අනිත් දේ තමයි අපි මේක බ්‍රීත් ඉන් කරන්න කොහොමද? බ්‍රීත් ඉන් කරන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලගේ මේ කෝණ මේ මවුත් එකේ කෝණ දෙපැත්තෙන් තමයි ඔයගොල්ලෝ බ්‍රීත් ඉන් කරන්නේ. මේක ඉන් කරලා මම කිව්වනේ ඔයගොල්ලන්ට ගන්න ඕන කොතෙන්ද කියලා නේ ඇබ්ඩොමිනල් ඒරියා එකට තමයි මේ බ්‍රීත් ඉන් වෙන්න ඕනේ. එතකොට තමන්ගේ ફોකස් එක තමන්ට තේරෙනවා මෙන්න මේ ඒරියා එක මේ ඇබ්ඩොමිනල් ඒරියා එක තමන් ફોකස් කරන්න ඕන. එතකොට තමන්ට තේරෙනවා බ්‍රීත් එක එතෙන්ට යන්නේ කියලා. දැන් ඔයාලා මෙහෙ ફોකස් කළොත් ඔයාලගේ බ්‍රීත් එක මේ පපුවට එනවා මේ විදියට. එහෙම ආවොත් ඒක වැරදි. හරිද? අර just relax ඉන්න ඕන හැමතිස්සෙම. රිලැක්ස් වුණාම තමයි අපිට අපේ බ්‍රීත් එක හරියට නැචරල් මේක බ්‍රීත් මේ සිස්ටම් එක හරියටම සිද්ධ වෙන්නේ. හරිද? මේ විදියට කෝණ එකෙන් අපි ඔන්න මේ බ්‍රීත් ඉන් කරලා ඔන්න මම පිට කරනවා. එකපාරක් මම ආයෙ try කරනවා. ඕකේ? කරන්න ස්ටඩි නෝට් එකක් තියාගන්න. සමහර වෙලාවට දැන් මමත් මේක ප්‍රැක්ටිස් එකක් නැතුව එකපාරට මේ අරගෙන කරන්නේ. එතකොට සමහරලාට වගේ වෙනවා. ඒක නැතුව පුළුවන් තරම් ස්ටඩි නෝට් එකක් විදිහට තියාගන්න try කරන්න. ඕකේ? ඔන්න නම් රීඩ් ඉන් කරනවා. අන්න රීඩ් ඉන් වුණා. එතකොට මේ බඩේ මගේ මේ ෆිල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක මම යූස් කරනවා. අවුට් එකට. බේසික් එම්බුෂර් එක ඔයගොල්ලන්ට දැන් පැහැදිලි. ඔයගොල්ලෝ එක්ස්පෙරිමන්ට් එක කරන්න ඕන තමන්ම. හරිද? තමන්ට තේරෙනවා තමන් මොකද්ද කරන්න තමන්ට ගැළපෙන එම්බුෂර් එක කියලා නේ. තමන්ට ගැළපෙන එම්බුෂර් එක මොකද්ද කියලා තමන්ට තේරෙනවා. පැහැදිලිද? හරි. දැන් අපි නෝමල් බේසික් එම්බුෂර් එක මම හිතනවා කට්ටිය තේරුම් ගත්තා කියලා. ඊළඟට අපි මේ බලමු ඩබල් ලිප් එම්බුෂර් එක කියන්නේ මොකද්ද කියලා. එතකොට ඔයාලා නමින්ම තේරෙනවා ඩබල් ලිප් කියන්නේ මේ ලිප්ස් දෙකම බෙන්ඩ් කරලා තමයි මේ එම්බුෂර් එක ප්ලේ කරන්නේ. එම්බුෂර් එකේ මම දන්න මගේ යාළුවෝ තින්නවා සමහර අය මේ විදිහට ප්ලේ කරන්නේ. ඒ කියන්නේ ඩබල් ලිප් එම්බුෂර් එක තමයි යූස් කරන්නේ මේ විදිහට. එතකොට ලිප් අර අපි ඉස්සෙල්ලා මේක ටීත් එකනේ තිබ්බේ උඩින්. නමුත් දැන් ටීත් එක තියන්නේ අපි මේ විදිහටම ටීත් එක කවර් කරලා ලිප් මේ අපර් ලිප් එකත් බෙන්ඩ් කරනවා. ලෝ ලිප් එකත් බෙන්ඩ් කරනවා. එතකොට මේ ලිප් දෙකම බෙන්ඩ් වෙලා ඒක කරන කට්ටියක් ඉන්නවා. එහෙම වාදනය කරන කට්ටියක්. එතකොට දැන් ඔයගොල්ලෝ try කරලා බලන්න ඔය හැම ක්‍රමයකටම තමන්ට comfortable මොකද්ද? ඒක ඔයගොල්ලන්ට use කරන්න පුළුවන්. මොන එම්බුෂර් එකක් වා use කළත් අර මූලික මෙතඩ් ටික ඒ විදිහමයි. පැහැදිලිද? හරි. ඊළඟට අපි කියමු ඊළඟට අපි මේ බලන්නේ lip out එම්බුෂර් කියලා. හරිද? ඒකෙදි මේ ලිප් එක අපි මේ ටීත් එකට උඩින් අපි මේ බෙන්ඩ් කරන්නේ. මේකෙදි ටීත් එක උඩින් කවර් කරන්නේ අපි මේ විදියට. එහෙනම් කවර් කරන්නේ අපි මේ ලිප් එක එළියට තියලා මේක මෙහෙම පොඩ්ඩක් තද කරන්නේ නැහැ. ඇත්තටම තද කළොත් මේ රීඩ් එක ভাইබ්‍රේට් වෙන්නේ නැහැ නේ. නමුත් අර ගොඩාක් ලූස් කළොත් ඒත් හුලං යනවනේ. ඒත් AR එක මේ පැත්තෙන් යනවා.
ඒක නිසා ඒ යම් ප්‍රමාණයකට තියලා මේක අපි ක්ලෝස් කරගන්නවා මේ විදිහට. කොහෙන් හරි කවර් වෙන්නත් ඕන. නැත්නම් මේ දෙපැත්තෙන් මෙහි යටින් එහෙම යන්න පුළුවන් නේ. අපි ගන්න බ්‍රීත් එක ඒක හන්ද ඒක කවර් වෙන්න ඕන. නමුත් ගොඩක් තද කරන්නේ නැහැ. පර්සනලි මම ඒක යූස් කරන්නේ නැහැ. ඉතින් එක පුද්ගලයෝ මං කිව්වේ පුද්ගලයෝ විවිධයි. එයාලගේ මවුත් ෂේප් එක වෙනස්. එතකොට ඒව සේරම බලපානවා. ඉතින් මේ දේ තෝරගද්දි තමයි. පැහැදිලිද? එතකොට දැන් ඔය මේ සේරම කරද්දි මේ මම කිව්ව ඒ අර මූලික දේවල් ටික හරියටම තියෙන්න ඕන. එහෙම නැත්නම් මේකේ ශබ්දය ප්‍රොඩියුස් වෙන්නේ නැහැ. ඇත්තම කතාව මේ පාඩමේ ඉඳලා ඔයගොල්ලෝ කීබෝඩ් එකක් යූස් කරන්න වෙනවා. කීබෝඩ් දැනුම අනිවාර්යයි ඉදිරියට යද්දී අපි ලෙසන්ස් වලදී. මොකද ඒක ගොඩක් අපිට පහසු වෙනවා. ඒක හන්දා මාත් එක්ක මේ සම්බන්ධ වෙන කට්ටිය පොඩි කීබෝඩ් එකක් තියෙනවනම් ඕගන් එකක් මේ ඒක දැන් තියාම පොඩ්ඩක් ඒකේ නෝට්ස් ටික ඒ දේවල් ටික ඉගෙනගෙන තියාගන්න. මොකද ඉස්සරහට අපි ස්කේල්ස් මේ වර්ග ඒවා ටික කියලා දෙද්දී ඔයගොල්ලන්ට ඒ දැනුම අනිවාර්යෙන් වුමනා වෙනවා. පැහැදිලිද? එතකොට මේකෙදිත් අපි මේකේ නෝට් එකක් මේක මෙහෙම ප්ලේ කරද්දී එක නෝට් එකකට අපි පිච් එක හදා ගන්නවා. කීබෝඩ් එකක් තියෙනවා නම් ඒ කීබෝඩ් එකේ නෝට් එකට අපි මේක පිච් එක හදා ගන්නවා. හදාගෙන අපි ප්ලේ කරන්න ඕනේ ඒ නෝට් එක. අපි දැනට දිව යූස් කරන්නේ නැහැ මේකට. මම ඒක ඊළඟ පාඩමේ ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒවයිත් තියෙනවා ක්‍රම ගොඩක්. දැනට ඔයාලා ජස්ට් එයා එක විතරයි අපි යූස් කරන්නේ මේක. පැහැදිලිද මේ විදිහට? ස්ටඩි නෝට් එකක් විදිහට ගහන්න පුරුදු වෙන්න. හැබැයි අර බ්‍රීත් එකත් අර විදිහටම අරගෙන හරිද? ඇබ්ඩොමිනල් ඒරියා එකට අරගෙන කෙලින් ඉඳලා ස්ටඩි මෙහෙම බෙල්ල මේවා කරන්නේ නැහැ. එතකොට අපිට බ්‍රීත් එක හරියට මේ සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. ඒ දේවල් ඔයගොල්ලෝ දන්නවා මූලිකව දැන්. ඒ නිසා ඒවත් එක්ක යූස් කරලා මේක පුරුදු වෙලා ඉන්න. එතකොට මේකේ ටෝන් එකට බලපානවා මේ හඬ හරියට එන්න බලපානවා ඔයගොල්ලෝගේ රීඩ් එක. ඔයගොල්ලෝ යූස් කරන රීඩ් එකේ ගේජ් එක. පැහැදිලිද? මේකේ ඒකත් ඒවා සේරම එක්ස්පෙරිමන්ට් කරන්න ඕන තමන්. හරිද? සමහර කට්ටියට ගේජ් 2 එක හරියන්නේ නැහැ. 2 එක soft ready. 2 එක ඒතර soft ready වුණාම මොකද වෙන්නේ? මේ රීඩ් එක තමන් කට තිබ්බ ගමන් මේක වැහෙනවා. වැහෙනුණු ගමන්ම මෙතනින් AR එක යන්නේ නැහැ. පැහැදිලිද? AR එක යන්නේ නැහැ ඇතුළට. එතකොට ඉතින් ප්ලේ කරන්න බෑ. එතකොට එයාට ඒක soft ready. එතකොට අපි කියනවා ඒක soft ready කියලා. එතකොට එයා ගන්නවා 2.5 එක try කරලා බලන්න. එතකොට 2.5 එක සමානට හරියන්න පුළුවන්. ඒක soft ready නම් ඒක ටක් ගාලා මේවා වෙනවා නම් මේ වැහෙනවා නම් ගහදි ගාලා ඒක හිර වෙනවා. එතකොට AR එක යන්නේ නැහනේ. හරිද? එතකොට එයා 3 එක use කරනවා. නැත්නම් 3.5. ඔහොම මේ කරලා බලන්න. හැබැයි මම කියන්නේ මම recommend කරන්නේ ඉස්සෙල්ලාම කෙනෙක් use කරනවා 1.5 හරි 2 එක තමයි beginner කෙනෙක් use කරන්න ඕන. ගත්තු ගමන් 3 ඒ කියන්නේ ඒකත් ඩිපෙන්ඩ් වෙනවා හැබැයි තමන් පාවිච්චි කරන මවුත් පීස් එකට. පැහැදිලිද? මේ මවුත් පීස් එක අනුවත් ඒ තමන්ගේ රීඩ් එක තමන් යූස් කරන්න ඕන රීඩ් එක වෙනස් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේ මවුත් පීස් එකේ තියෙනවා ගේජ් එක. ටිප් ඕපනින් එකක් කියලා. ඒවා ඔයගොල්ලන්ට නෙට් එකේ බලද්දි මේ පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඒ ටිප් ඕපනින් එක බලපානවා ඒකට ගන්න රීඩ් එක සමහරවිට. ඒ ටිප් ඕපනින් දැන් මම පර්සනලි මම හොයාගෙන තියෙනවා මට ගැලපෙන්නේ ටිප් ඕපනින් 6. කියන්නේ ටිප් ඕපනින් 7 එක මට හાર્ඩ් වැඩි. ටිප් ඕපනින් 7 එක ගහලා මට 7 එකට 2 රීඩ් එකක් දැම්මත් මට ඒක හાર્ඩ් වැඩි. එතකොට 6 එකට මම 2 එක දාපුවම මට මේ හරියටම හරි. සමහර අවස්ථාවල 6 එකට 2.5 එකත් ප්‍රශ්නයක් නැහැ. මට 3 ප්ලේ කරන්න බෑ. මට මොකද මම ගොඩාක් තද කරලා ප්ලේ කරන්නේ නැහැ කට. කලින් මම එහෙම ප්ලේ කළා. මම එහෙම ප්ලේ කරපු කාලයක් තිබ්බා. ගොඩක් මේ ක්ලාසික් පීසස් ප්ලේ කරන කාලේ ඒ කාලේ මම 3 එක තමයි යූස් කළේ. හැබැයි දැන් මම ප්ලේ කරන්නේ ගොඩක් 2 එක. මේ ටිප් ඕපනින් 6 තමයි මම යූස් කරන්නේ. සමහර අයට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට එයා ටිප් ඕපනින් 7 ටිප් ඕපනින් එක 5 වෙන මම දන්න විදිහට මම දන්න ආකාරයට
ටිප් ඕපනින් 7-8 වගේ යූස් කරන්නේ යුරෝප් කට්ටියගේ යාලගේ ජානමය හැටියට ඒගොල්ලොන්ගේ යුරෝප් කට්ටියගේ යාල ජානමය වෙනස්කමක් තියෙනවා අපිට වඩා. එතකොට එයාලගේ මවුත් එක එයාලගේ ශරීරය හැමදේම අපිට වඩා වෙනස්නේ. ලොකුයි බ්ලැක් ඇමරිකන් කට්ටිය ඒ කට්ටියක වෙනස්. එතකොට ඒගොල්ලොන්ට ටිප් ඕපනින් 6-5 හරියන්නේ නැහැ. ඒගොල්ලොන් 9-7-8 ඔය වගේ තමයි යූස් කරන්නේ. 7 මම හිතන්නේ 8-9 තමයි ගොඩක් වෙලාට යූස් කරන්නේ. ගොඩක් ජෑස් ප්ලේයර්ස්ලා 8-9 වගේ තමයි යූස් කරන්නේ. ඉතින් ඒක පුද්ගලයාට වෙනස් වෙනවා. ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන් එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ. එතකොට එහෙම රීඩ් මවුත් පීස් එක දැන්ට තමන් ගාව තියෙන එකකින් ප්‍රැක්ටිස් කරලා බලන්න. එතකොට තමන්ට ඒක මෙච්චර මේ මෙතඩ් යූස් කරද්දී සිද්ධ වෙන්නේ නැත්නම් එතන ප්‍රශ්නේ තියෙන්නේ කො රීඩ් එකේ නැත්නම් මවුත් පීස් එකේ. මේක අර කුඹුරක් කොටනවා ශ්‍රම දානයක් කරනවා වගේ කරන්න එපා. කරන්න ලැහැත් වෙන්න එපා. එහෙම මේ ටයිට් කරලා තමන්ගේ ඇඟට මේ හරි දුකක් දීලා එතකොට තමන්ට ඉන්ස්ට්‍රුමන්ට් එකත් එපා වෙනවා. තමන්ට මියුසිකුත් එපා වෙනවා. ඒක හන්දයි එහෙම තමන් ඉන්ස්ට්‍රුමන්ට් එක මම එහෙම දන්නවා ගොඩක් ළමයි එහෙම ප්ලේ කරනවා හරි හાર્ඩ්ලි. එයාලට සැක්සෆෝනේ දකිද්දිත් ඒ කට්ටියට එපා වෙනවා. ඒ කියන්නේ ඒ කට්ටියට ප්ලේ කරගන්න බෑ. ඒ පිඹින්න බැරි එක්ක ලීක් එකක්. ඒ සැක්සෆෝන් එක ඒතකොට සර්විස් කරගන්න ඕන. සර්විස් මන්ලා ඉන්නවා ලංකාවෙත්. මම දන්න කට්ටියක් ඉන්නවා. ඔයගොල්ලන්ට කැමති නම් මට කතා කරන්න. මම මේ කට්ටියගේ නම්බර් ඔයගොල්ලන්ට දෙන්න. එහෙම කරලා ඉන්ස්ට්‍රුමන්ට් රිපෙයාර් කරගන්න හරියට පැහැදිලි ලෙස. මේක හරියට අර කීබෝඩ් එකක් ප්ලේ කරනවා වගේ වදින්න ඕන. එහෙම නැතුව මේ කුඹුරක් කොටනවා ශ්‍රම දානයක් කරනවා වගේ මේවා කරන්නේ නැහැ. එහෙම කරොත් ඉතින් තම මියුසික් නෙමෙයි එන්නේ එළියට. හරිද? පැහැදිලිද? ඉතින් ඒක හන්ද මේ දේවල් හරියට මේවා කරගන්න. දැන් මම හිතනවා එම්බුෂර් ගැන යම්කිසි අවබෝධයක් එන්නේ නැති මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් මාර්ගයෙන් ඔයගොල්ලෝ මට ඉන්ෆෝම් කරන්න. අපි ඊළඟ ලෙසන් එකකින් එහෙනම් හම්බෙමු.